සුබ අලුත් අවුරුද්දක් වේවා කට්ටියනම. ඉතින් කොහොමද? බර කාලයකට පස්සේ කට්ටිය සෙට් වෙන්නේ. ඔය කීයද මාස ගානකට පස්සේ හම්බෙන්නේ. මම හිතන්නේ දැන් මාස 4ක් 5කට කිට්ටුයි මං හිතන්නේ. ඉතින් කොහොමද බලා බලන්නේදී බයික් එක වෙනස් වෙන එකක් තියෙන්නේ කියලා. ඔව් CB4 එක වික්කා. විකුණලා තමයි මම මේක ගෙනාවේ. මේ බයික් එක විකුණන්නයි තව බයික් එකක් ගන්නයි ටිකක් කල් ගිය එකයි මට වීඩියෝ එකක් කරන්න බැරි වුණේ. තව මේ කැමරා එකටත් පොඩි ප්‍රශ්නයක් වුණා. ඒකෙත් පොඩි විස්තරයක් තිබ්බා. ඉතින් ඒකයි මේ මොකද්ද වීඩියෝ එකක් කරන්න බැරි වුණේ. මොකද මේ පේනවත් දන්නේ මෙතන මේ කැමරා එකේ ලෙන්ස් එක කියන්නේ ඒකේ එළියෙන් තියෙන මේ කවර් එක. මගේ අතින් මවුන්ට් කරලා තිබ්බ හෙල්මට් එකට. හෙල්මට් එක වැටුණා මගේ අතින්. වැටිලා කැමරා එක ලෙන්ස් එක පැත්තට මේක වැටුනේ. වැටිච්ච මෙතන මේ වැටිලා මෙතන මේ පොඩි සීරිමක් තියෙනවා. සීරිමක් කියන්නේ ඇතුළට පොඩ්ඩක් එබිලා. කොහොමරි ඉතින් ඒක වැඩි ගණන් ගත්තේ නෑ. දවසක් කොහොමරි මේ වගේ වීඩියෝ එකක් කරන්න එළියට ගිහිල්ලා ඔක්කොම කරලා වීඩියෝ කරලා ෆෝන් එකට මේ වීඩියෝ ටික ට්‍රාන්ස්ෆර් කරද්දී මේ ඩැමේජ් එක මේ වෙලා තියෙන පැත්තෙන් අර නිකන් පොඩි ග්ලිච් එකක් වගේ වෙනවා. අර ඩැමේජ් වෙලාගේ ලෙන්ස් එක නිකන් අර මේ එක නිකන් අනේ මන් ඩබල් රටාවක් වගේ යනවා එක එක. පස්සේ හිතාගත්ත අම්මරසරි කැම් එකට කෙලුණා නේ කියලා. පස්සේ ඉතින් මේ මොනවා කරන්නද මං හිතුවා ආයෙත් මේක හදන්න බෑ. මං 4 වටේ කෝල් කරා මේ වොරන්ටි ක්ලේම් කරන්න කතා කරද්දී මුන් කිව්වේ කැමරා එකේ ෆෝල්ට් එකක් කරෙන්න අපේ මේ වලට මු වොරන්ටි දෙන්නේ නැහැ කියලා. දැක්කෝ එක්ක කියපන් ඒක වොරන්ටි දෙන්නේ මෙන්න මේ කැම් ඒ කියන්නේ කැම් එකෙන් විතර කිෂුව આવොත් විතරයි වොරන්ටි දෙන්නේ කියලා. ඒ කියන්නේ මගේ අතින් වැටිලා කැම් එකේ ලෙන්ස් කැඩිලා ග්ලාස් එක කීරලා ඒ වලට වොරන්ටි මුන් දෙන්නේ නැහැ. දැක්කෝ කියපන් ඊටත් වඩා හොඳ වොරන්ටි එක රෝල් කරලා මේ එතන ගහගන්න එක. ඇයි බා? තේරුමක් තියනද බා වොරන්ටි එකක් තියාගෙන නිකන් කැම් එකේ ෆෝල්ට් එකට විතරක් මම වොරන්ටි දෙන තේරුමක් නැහැ නේ බා. පාවිච්චි කරන එකාගේ අතේ මචං මොකක් හරි වෙලා සීරිමක් වෙන්න පුළුවන් ලෙන්ස් එක මොකක් හරි වෙන්න පුළුවන් උන් මචං වොරන්ටි එක දෙන්න ඕනේ. පස්සේ ඉතින් මොනවා කරන්නද මේ අතෑරියා මේ හදන්නත් මෙහෙ තැන් නෑලු මේ එහෙම කියලා. පස්සේ අතෑරලා මේ හිතාගත්ත තව කැම් එකක් ගන්නවා කියලා. ඉතින් ඔයාලට මොකද වෙන්නේ? ඔයාලා කොහමද කාලද බීලද අවුරුදු සරුයිද කොහමද බැන්දද ළමයි හැදුවද කූට් කෑවද කොල්ල කෙල්ල දාගත්තද කොහමද ඉතින් මම හිතනවා කට්ටිය හොඳින් ඉන්න ඇති කියලා. ඉතින් අද යන්නේ මේක තෙල් නෑ. මේක කියන්න අමුතුුණා. තෙල් නෑ. ඉතින් පොඩි තෙල් ගහන්න පොඩි නිකන් මිෂන් එකක් වගේ යන්නේ. කටුනායක IOC එකක් තියෙනවා. ඒකේ ඔය වැඩි කියන්නේ දැන් මම හිතන්නේ බලන්නේ නැහැ. ඔය කෝඩ් විස්තරේ බලන්නේ නැහැ. නිකන් ගියාම ඔය මේ නම්බර් ප්ලේට් විස්තර මොකුත් බලන්නේ නැහැ. ඕනම වාහනයකට ගිහලා තෙල් ගහ ගන්න පුළුවන්. හරිද? මේ හැබැයි දැන් බලනවත් දන්නේ දැන් මේ දවස් ටිකට අයින් කරානේ මේ කෝඩ් එක. කෝඩ් බලන්නේ නැහැ කියලා අවුරුදු වලට 18 වෙනකන් කෝඩ් නැතුව ගහන්න පුළුවන් කියලා විස්තරයක් දැම්මනේ. දැන් මුන් ආයෙත් බලන්න පටන් ගත්තත් දන්නේ නැහැ. දැන් මම එතනට යන්නේ. මුන් මචං ඔය නම්බර් ප්ලේට් එක අන්තිම මේ ඉලක්කම බලන්නේ නැහැ. වෙන වාහනේට තෙල් ගහලා දෙනවා මම. දැන් මම එතනට යන්නේ. දැන් මෙතන මේ ගෙවල් ළඟ පොඩ්ඩක් එහා ෂෙඩ් එකක් තියෙනවා. ඒකේ පෙට්‍රල් තිබ්බේ නැහැ. පොඩි ජොලියටත් එක්ක පොඩි මිෂන් එකක් එක්ක අපි ඉතින් හිතමු එතනට යන්න කලින් මං තෙල් නැතුව හිටින්නේ නැහැ කියලා හිතාගෙන කොහොම හරි මම එතනට යනවා කියලා හිතාගෙන අපි අපේ චැලෙන්ජ් එක පටන් ගමු. බලමු. බලමු මොකද්ද කියන්නේ. දැන් මට මතකද මම අයියේ බලද්දී පොඩ්ඩක් ඔය අඩිය ගන්නට පොඩ්ඩක් ඉවර වෙන්න ඔන්න මෙන්න වගේ පොඩ්ඩක් තෙල් තිබ්බේ. බලමු මොකද්ද කියන්නේ. මට යන්න පුළුවන්ද? වැඩි දුරක් නෑ හැබැයි දැන් ළඟ තියෙන්නේ. හැබැයි ටික දුරක් යන්න තියෙනවා. සෙට් එකට යන්න කලින් තෙල් නැතුව මම මග හිටීද? නැත්තම් මට තෙල් ගහ ගන්න පුළුවන් වේද? ඔයාලා බලලා කියන්නකෝ. කමෙන්ට් එකක් දාගෙන යන්නෝ. පුළුවන් ද බැරිද කියලා. මම කලබලා ගන්නවා. ගානසර පොලේ උඹලා. ඔබ දාන්නේ නැහැ.
අය මෙහෙම සීන් එකක් තියෙනවා. රුපියල් 800යි ගන්න පුළුවන්. මොකද සල්ලි නැහැ. මොකද සල්ලි නැහැ. සල්ලි නැහැ. මං හරි ආසයි බම් මේක ඇස්සේ මුල්ලෙන් යන්නේ වෙන මහතල්ල. එතනින් යන්න බෑ. ප්‍රොබ්ලම් කේස්. අයියේ බියර් එකක් දෙන්නද? බියර් එකක් දෙන්නකෝයි. අයියේ බියර් එකක් දෙන්නකෝ. එකක් දෙන්න ෂේප් එකේ. අම්මෝ. ඔයාලා මේ වීඩියෝ එක බලන අලුත් එක්කෙනෙක් නම් අනේ පින් සිද්ධ වෙනවා අහිංසකෙක්ට පොඩි සපෝට් එකක් දීලා උදව්වක් කරන්න. ඉතින් channel එක subscribe කරලා දන්න හැමෝටම share කරලා like කරන්න, comment කරන්න, share කරන්න. ඕම නම් බෑ. ඔන්න දිනවා අයියෝ සියක. ඉතින් යාළුවනේ මම දින්න පෙට්‍රල් ගන්න පුළුවන් වුණා බයික් එක හිටින්න කලින්. ඉතින් ඔක තමයි විස්තරේ. පොඩ්ඩක් ඉදහල්ලකෝ මම තෙල් ටිකක්ම ගහලා එන්න. ඔක ඉදහල්ලකෝ මම තෙල් ටිකක්ම ගහලා එන්න. කෝඩ් බලනවනේ බං. අනේ ඕනේ බැරි කරන්න බෑනේ ඕක. කවන්න. එහෙනම් ළමයි මොකද්ද තෙල් ටිකක් ගැහුවා. එහෙනම් මම කීකිටියේ මේ මම පොඩි වීඩියෝ එකක් කරන්න මං ආවේ එළියට. හරි අමාරු ඉන්නත් බෑ. ප්‍රශ්නේ ඉතින් ගන්න හැමෝටම channel එක share කරලා කියන්නේ support එකක් දෙන්න කියන්න, like කරන්න, comment කරන්න, share කරන්න අනිවාර්යෙන්. අමතක කරන්න එපා support එකක් දෙන්න. ආදරේ හැමෝටම. ජය වේවා. එහෙනම් කොල්ලෝ අපි ගියා.